ගෑනුන්ට බය වෙලා ජීවත් වෙන්න හොඳ නෑ අප්පච්චි. මං කියන්නේ අප්පච්චි උනත් ඒ කාලේ තිබ්බ අම්මට ටිකක් තදින් ඉන්න. තේරුණාද? උඹ හරි කොල්ල. අප්පච්චිලා ඒ කාලේ කරේ නෑනේ. දැන් බලන්නකෝ මං දෝනියෙන් දව ගානට හදලා තියෙන හැටි කොහොම බලන්නේ? බබා. ඇයි මොකද? තප්පර දෙකක් පරක්කුයි ඈ. සෝරි. අප්පච්චිටයි මටයි හොඳ ස්ට්‍රෝං ටී එකක් හදාගෙන ඉන්න. දැක්කනේ? හරි. අන්න එහෙම අප්පච්චි කටින් බය කරලා තියාගන්න ඕනේ. නියමයි කොල්ලෝ. ස්ට්‍රෝං ටී දෙකක් ගෙනාවන්න. දැක්කනේ කියපු පරක්කුවට තේක හම්බෙනවා. ආයෙ මොකද්ද කරන්නේ? බබා මේ මම දැන් මේ තේක බොනකම් මයි කකුල මසාජ් කරන්න. කකුල රිදෙනවා ඉන්න බෑ. හා කරන්න. දැක්කනේ බෑනගේ පවර් එක අප්පච්චි. පිරිමි වුණාම මෙහෙම තමයි ඉන්න ඕනේ. මෙන්න මේ ගානටවත් ඉන්න ඕනේ අප්පච්චි. හරි. මේවට දුන්නේ නෑ මට සල්ලි. යඩි තව චූටි වෙලාවක්. මේ පොඩ්ඩ වෙලාවක් හිටාන්කෝ තව. දැක්කනේ අප්පච්චි හොඳට මසාජ් කරනවා. එහා පැත්ත. සන්තකේටම තියෙන්නේ මෙච්චරයි බබා. අනේ මෙච්චරයි තියෙන්නේ. අද දවසට විතරක් ඉන්නකෝ. අනේ ප්ලීස්. මේ ඔක්කොම සල්ලි ටික. එක දවසයි ආ. එක දවසක් තිබ්බනම් ඇති. මදිද මන්ද මේ ටික නම්. ඔච්චරයි තියෙන්නේ බම් මේ. ආයේ 5යි තියෙන්නේ. පහක් ගනින්කෝ. ආයේ නෑ ෂුවර්ද? නෑ මේ හොදලා ලුණුත් දාලා තියෙන්නේ. එහෙනම් කමන්නේ. එක දවසයි ඈ. ඔය හරි. මේ නාට්‍යයට උඹට දැහැන්න වියදම් වෙන්න දිනේ. ඉඳා මේක ගනි. අපොයි අප්පච්චිට තේරුණාද කොහෙද? කමන්නේ ඉතින් 5000ක් වටනවා මේ වෙලාවට.